Hi guys, Siraj Recipe YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. බලන්නකෝ අද මම මොනවද හදන්න යන්නේ කියලා. රසම රස කංකුම් බැදමක් මේක හදාගන්න යන්නේ විනාඩි 5ක් වගේ පොඩි කාලයක්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ හොදින් සෝදාගෙන කපාගත් කංකුම් ටික. මම දැන් කංකුම් හදන්න අවශ්‍ය ටික කපාගෙන තියෙන්නේ. මම මෙතන තක්කාලි ගෙඩියක් කපාගෙන තියෙනවා. හිනි මිරිස් කරල් දෙකක්. අමු මිරිස් කරලක්, රම්පේ කරපිංච, ලූණු, ඒ වගේම මම මේකට බිත්තරයක් එකතු කරගන්නවා. අපිට තව මේකට අවශ්‍ය වෙනවා කහ කුඩුයි, කෑලි මිරිස්සුයි. තාච්චිය රත් වුණාට පස්සේ මම මේකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් මම මේකට කපාගත්ත ලූණු ටික එකතු කරගන්නවා. රම්පේ කරපිංච රත්තුන තෙල්ලකට මම දැන් කපාගත්ත ලූණු, රම්පේ කරපිංච, අවු මිරිස්, මිරිස් ටික එකතු කරගත්තා. ඊට පස්සේ මම තක්කාලි ටික එකතු කරගන්නවා. දැන් මම මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. කෑලි මිරිස් සරාණු වලට එකතු කරගන්න පුළුවන්. ගොඩක් සරකනවා නම් කෑලි මිරිස් ටිකක් වැඩි කර එකතු කරගන්න. මම හිනි මිරිස් ටිකක් දාපු නිසා කෑලි මිරිස් ටිකක් අඩුවෙන් දාන්න. දැන් මේක හොඳට කලවම් කරගන්න. දැන් මම මේකට බිත්තර එකතු කරගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. රසායන ලුණු එකතු කරගන්න. මම ලුණු 4 එකතු කරගත්තේ. කංකුම් ටික එකතු කරගන්නවා. කංකුම් ගොඩක් මලවන්න යන්න එපා. එතකොට කොළ පැහැ යනවා. අපි ලාවට වගේ වතුර චුට්ටක් වෙන්න දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. අඩු ගින්දරේ අපි මේ කංකුම් එක චුට්ටක් රත් කරගමු. මේ බලන්නකො මගේ කංකුම් එක හරිම රස පාටයි, ඒ වගේම හොඳ සුවඳයි. වැඩි වෙලාවක් යන්නේ නැද්ද මේක ඉක්මනටම හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකට පෝනිස් එහෙම එකතු කරගන්න. එතකොට තවත් රසයි. කංකුම් කන්න කැමති අයට මේ වීඩියෝ එක ඉතින් ගොඩාක් ස්තුතියි වීඩියෝ එක බලුවට. ගිහින් එන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.